සුබ දවසක් වේවා සියලු දෙනාටම. පොඩි වීඩියෝ එකක් ගේන්න හිතුවා අද. ඇත්තට මේක ටිකක් වැදගත් දෙයක් කියලා හිතෙච්ච නිසා තමයි මේක අපේ සහෝදර ගුරුවරුත් එක්ක මම ෂෙයා කරගන්න හිතුවේ. මේ තමයි මේ අපි සාමාන්‍යයෙන් අපේ පාසල්වල කාලඡේදවලදී විවිධ කාලඡේද මාරු වෙද්දී ඒකට බෙල් සිස්ටම් එකක් පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට ඩිජිටල් බෙල් සිස්ටම් එකක්. නමුත් මේ බෙල් සිස්ටම් එක කලින් තිබුණේ කාලඡේද 8කට අදාළව මම මතක ඇති අපි පාවිච්චි කරා ගොඩක් අය පාලිත බද්දේගම් මහත්මයා නිර්මාණය කරපු software එක තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරේ. ඉතින් මට හිතුණා ඇත්තටම මේ දැන් අපේ විෂය නිර්දේශ වෙනස් වීමත් එක්ක කාලඡේද සංඛ්‍යාව 7කට අඩු කරපු නිසා ඒ කාලඡේද 7ේදී බෙල් සිස්ටම් එකක පොඩි අඩුපාඩුවක් දැනෙච්ච නිසා තමයි මේක මම නිර්මාණය කරන්න හිතුවේ. ඇත්තටම මේක මම මේ ඇප් එකම තමයි අපි පාසලේ කලිනුත් පාවිච්චි කරේ. කලින් අවුරුද්දවල මේ අවුරුද්දේ පොඩ්ඩක් මම වෙනස් කරා ආයේ මේ කාලඡේද 7කට හරියන විදියට. ඉතින් පොඩිම ඇප්ලිකේෂන් එකක් මේක මම හිතන්නේ මේ ලොකු දෙයක් නැහැ මේකේ. ඉතින් මේකෙන් අපිට පුළුවන් අපිට අවශ්‍ය වැඩේ කරගන්න සරල දෙයක්. ඒ කියන්නේ පහසුවෙන් කරගන්න පුළුවන් වෙන තමයි හදලා තියෙන්නේ. මේකේ මෙතන මේ දකුණු අත පැත්තේ සිස්ටම් ටයිම් එක පෙන්නනවා. සිස්ටම් ටයිම් එක සහ මේ කාලඡේදයේ ඉස්සරහින් තියෙන වෙලාව සමාන වුණාට පස්සේ ඔටෝමැටිකලිම බෙල් එක ප්ලේ වෙනවා. මෙතන ප්ලේයින් ඔටෝමැටිකලි ප්ලේයින් කියලා මෙතන ඩිස්ප්ලේ වෙලා බෙල් එක ප්ලේ වෙනවා. ඒතකොට අපිට කම්පියුටර් එකේ උදේ මේ ඇප් එක ඕපන් කරලා තිබුණාට පස්සේ අර කලින් බෙල් ඇප්ලිකේෂන් එක වගේම තමයි 1:30 වෙනකන් අපි පාසල් කාලේ ඉවර වෙනකම්ම මේ අදාළ ටයිම් වලට අදාළව බෙල් එක වදිනවා. ඉතින් ඒක ඔටෝමැටිකලි එනවා. මේ ප්ලේ බටන් එක ප්‍රෙස් කරලත් අපිට අවශ්‍ය නම් දැන් ඒක නම් මේ ඇත්තටම දාන්න හේතුව මේක අත්‍යවශ්‍යත් නැහැ මෙතන මේ ප්ලේ බටන් එකක් දැම්මේ මේ සවුන්ඩ් ට්‍රැක් එක වෙනම වෙලාවක ප්ලේ කරලා බලන්න ඕනොත් අපිට කොහොමද කියලා චෙක් කරලා බලන්න වගේ නිසා දැන් මොකද මේ ප්ලේ බටන් එකක් ප්‍රෙස් කරන ඕනම වෙලාවක ඒත් මේට අදාළ මේ දෙවෙනි එකට අදාළ ටෝන් එක ප්ලේ වෙනවා. ඇත්තටම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ මම අර පාලිත බද්දේගම මහත්මයා නිර්මාණය කරපු බෙල් ඇප් එකේ තියෙන ඒ සවුන්ඩ්ස් ටිකම තමයි දාලා තියෙන්නේ. තව විශේෂ දෙයක් තමයි මෙතන මේ භාවනාව 1 සහ 2 කියලා තියෙනවා. ඇත්තටම මේ භාවනා ටයිම් දෙකක් අපේ පාසලේ සඳහා මේ නිර්මාණය කරපු නිසා මම මේ දෙක දාලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ඉන්ටර්වල් එකේ උරුණාට පස්සේ සහ ඉස්කෝලේ පාසල අවසන් වෙන වෙලාවට කලින් අපි මේ විනාඩියක භාවනාවක් කරනවා. ඒකට අර චර්ච් බෙල් එක සවුන්ඩ් එක තමයි මෙතන ප්ලේ වෙන්න හදලා තියෙන්නේ. ඒක අවශ්‍ය නැත්නම් ඉතින් පුළුවන් අපිට පාසල් වල ඒ කියන්නේ 7:30 සහ 1:30 අතර නොවන වෙලාවක් මේ තැන් දෙකට දැම්මනම් ඒ බෙල් දෙක වදින්නේ නැහැ. අවශ්‍ය නැත්නම්. ඒකෙන් එකක් අවශ්‍ය නම් ඒක අනිත් එක අයින් කරන්න පුළුවන් ඒ කිව්ව විදිහට. අනිත් එක චත්තමානව ගාතා. ඒකත් මේ ඇඩ් කරා 1:28ට. මොකද මේ බෙල් එක ඔටෝමැටිකලි වැදිලා ඊට පස්සේ ඒ ටයිම් එකට අදාළව ප්ලේ වෙනවා. ඒ වගේම තමයි අපිට මියුට් කරන්න ඕනොත් හදිසිය මේ බටන් එක පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක මේ විශේෂ නිවේදනයක් දෙන වෙලාවක මේ බටන් එක ප්‍රෙස් කරාම ඔඩියෝ ට්‍රැක් එකක් ප්ලේ වෙනවා විශේෂ නිවේදනයයි කියලා. මතක ඇති අර කලින් software එකේ තිබිච්ච එකමයි ඒකත්. විශේෂ නිවේදනයයි කියලා ප්ලේ වුණාට පස්සේ අපිට දැනුවත් කිරීම මයික් එකකින් කරන්න පුළුවන්. ඊළඟට වැදගත් මේ තමයි මේ ටයිම් ටික වෙනස් කරගන්න මෙතන change schedule කියලා බටන් එකක් තියෙනවා. ඒ බටන් එක ප්‍රෙස් කරාට පස්සේ මෙතන password එකක් ඉල්ලනවා. මොකද ඒක දාලා තියෙන්නේ මෙතන bell time ටික හැමෝම වෙනස් කරන එක වළක්වන්න. මෙතන password එක තමයි admin ch කියලා ටයිප් කරලා සබ්මිට් කරාට පස්සේ මෙන්න මේ edit bell schedule කියලා මේ වින්ඩෝ එකක් එනවා. අපිට පුළුවන් මෙතනින් මෙන්න මේ බෙල් ටයිම් එක වෙනස් කරන්න. දැන් උදාහරණයක් මම මේ 9:10 කියන එක 9:20 කරලා උදාහරණයකට සේව් කරාට පස්සේ මෙතන මේ ටයිම් එක වෙනස් වෙනවා. ඔන්න ඒ විදිහට අපිට අවශ්‍ය විදිහට මෙතනින් ටයිම් ටික හදලා සේව් කරලා තියන්න. එකපාරයි මේ වැඩේ කරන්න වෙන්නේ. ඊට පස්සේ නිතරම මේ ටයිම් ටිකට බෙල් වදින නිසා උදෑසන මේ software එක ඕපන් කරන්න විතරයි තියෙන්නේ. නැවත
එකයි 30න් පස්සේ මේ වෙල් ටික වැදලි වුණාම ක්ලෝස් කරලා මැෂින් එක ෂට් ඩවුන් කරන්න පුළුවන් ලේසි. අර ගොඩාක් සෙටප් කරන දෙයක් නැහැ. හැබැයි අනිවාර්ය සිස්ටම් ටයිම් එක හරිද කියලා බලන්න ඕනේ එච්චරයි. වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. ඉතින් මේක මේ MB 30 ගානක විතර වගේ මේ software එකක්. පොඩි app එකක්. ඉතින් මේකේ තව ඉස්සරහට දියුණු කරගෙන යන්නත් බලාපොරොත්තු වෙනවා. මේ වෙල් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරන්න මෙන්න මේ වගේ setup file එකක් තමයි ලැබෙන්නේ. මේ setup file එක ඩබල් ක්ලික් කරාම සාමාන්‍ය විදිහට අපි සාමාන්‍ය software එකක් ඉන්ස්ටෝල් කරන්න වගේ ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ. ඊටාම පොඩි වෙලාවකින් මේක ඉන්ස්ටෝල් වෙයි. ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ ෆයිල්ස් ටිකක් හැදෙනවා. ඒ කියන්නේ අපි මේ software එක ඉන්ස්ටෝල් කරපු location එකේ මෙන්න මේ වගේ ෆයිල්ස් ටිකක් හැදෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ තියෙන application file එක මෙන්න මේක dsb.tkv කියන ෆයිල් එක අපිට මෙන්න මේකෙන් තමයි සිස්ටම් එක ඕපන් කරන්න තියෙන්නේ. මේක ෂෝට්කට් එකක් විදිහට ඩෙස්ක්ටොප් එකට දාගත්තම ලේසි. නිතරම ඕන වෙන නිසා. ඉතින් මේ විදිහට ඕපන් වෙනවා. ඉතින් අර කලින් ෆන්ක්ෂන්ස් ටික වැඩ කරපු විදිහට මේ සිස්ටම් එකෙන් වැඩ කරන්න පුළුවන්. ඉතින් තව අයිඩියා එකක් තියෙනවා ඉදිරියේදී මේක තව ප්‍රමාණයකට දියුණු කරන්න. ඉතින් මේක පාවිච්චි කරලා බලලා අපේ සහෝදර ගුරු බෞතුන්ගෙන් ඉල්ලනවා මම මේක පාවිච්චි කරලා බලලා මොකද තව වෙනස් වෙන්න ඕන කොහොමද කියලා ඉස්සරහදී අපි ඒවා තව දියුණු කරගන්න බලමු. එහෙනම් හැමෝටම ස්තුතියි වීඩියෝ එක බැලුවට. වැදගත් වෙයි කියලා හිතනවා නම් channel එක subscribe කරලා තියාගන්න. මොකද ඉදිරියේදීත් මේ වගේ සම්බන්ධ අපේ විෂයන් වලට ඒ වගේම තව පාසල් වලට ප්‍රයෝජනවත් දේවල් ඉදිරියේදීත් content වලින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝටම ස්තුතියි කියලා කියන්නම්. එහෙනම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.